නමුත් එක පැත්තක් මම තව කියන්න ඕනේ මේක කියනකට කැමති දෙයක් නැහැ. ඔය සමහර පැතිවල ඔය දූෂණ පැත්තත් පොඩ්ඩක් බලන්න. යාළුවා උදව් කරපු ඔයාගේ එකක් තියෙන ප්‍රශ්නයක් අර උදව් කරාම මිනිහෙක්ව ඌ මැරුවත් ඔයා ආරක්ෂා කරනවා. ඒක එක පැත්තකින් හොඳ ගති ගුණයක්. නමුත් දැන් ප්‍රෙසිඩන්ට් හැටියට පොඩ්ඩක් ඒක බැලන්ස් කරන්න උන්ට පැත්තට වෙලා ඉන්න කියලා හරි. නෑ මම ඔච්චර කිව්වත් අහන්නේ නෑ සමහරව. නිකන් මම ප්‍රසිද්ධිය කියනවානේ. ඔය සමහර ඒවා ගැන මම ප්‍රසිද්ධිය කියනවා මේවා බලු වැඩ කරනවා මේවා කරන්න එපයි කියලා. නෑ ඒගොල්ලන්ගේ තනතුරු ටික තියාගෙන පැත්තක කරලා දැම්මම නම් අඩු ගන්න එතකොට පණිවිඩයක් යනවා. අර කරප්ෂන් පැත්ත පොඩ්ඩක් බලන්න ඔය එක එකට අඩු ගන්න එකෙක්ගෙන් උදාහරණයක් රනිල් බලයේ ඉන්නකොටත් අපි ලිව්වා එකෙක්ව උදාහරණයක් කරුවොත් අනිත් ඔක්කොම උන් නැවෙනවා. මට ඔය ලේසියකින් පල්ලලා දෙන්නකෝ මට කියන්නකෝ මේ යකාක මෙහෙම කරනවා කියලා. රයිට්. මේව කරන්න මම ඌට දෙන්නම් වැඩි. එකක් උදාහරණයක් කරාම අනිත් මිනිස්සු ඔක්කොම බය වෙනවා. දැන් අර අනිල්ටත් අපි ලිව්වා පත්තරවල කීය අඩු ගානේ ජයලත්ව නැත්නම් කාවාරි උදාහරණයක් ගන්නකෝ. නේ කරේ නෑනේ. මට පොඩි එකෙක් හරි අල්ලලා දෙන්න ඒක රයිට් ඕකේ. ඔක ලියන්නේ මට නෑ ලියන්නේ එහෙම ලියන්නේ නෑ. මේ වෙලාවක හම්බෙමු. අපි හම්බෙන්නේ. ඔය නේද ඔය ආපු ගමන් ටක් ගාලා යනවා එළියට ඔක්කොම ඒකයි. නෑ ඔව් අපි වෙනාගම්. කොහේ හරි මට කියන්න එපා. කියන්න නැතුව කොහාට හරි ගිහිල්ලා නිකන් කාය හරි එතනට පොඩ්ඩකට එන්න කියන්නේ එතකොට හරි නැත්තම් ওই සිකියුරිටි ප්‍රශ්න තියෙනවනේ. ඔව් ඒක. නැත්තම් මලකෙලියක් එනවා ඊට පස්සේ. ඒක අනිවාර්යයක් වෙලා තියෙන්නේ අපිට. ඔව් මන් දන්නවා. මේ මං අර ඇවිත් හිටපු මිනිහා. ඔව් මන් දන්නවා ඒක තමයි. ඒක නම් ඉරගයක් තමයි. දැන් මොනාරි නෑ මේ දේශපාලන පැත්තකට තියලා මොකක් හරි කරන්න බලන්න අඩු ගානේ මේ නෑ මම ලෑස්ති මට කිව්වේ මම කියලා තියෙන්නේ මම මේක ඉවර කරගත්තයින් පස්සේ මේ මට ඔකත් මේක ඉච්චර මම අර චන්ද්‍රිකාගේ වගේ ඉල්ලලා ඉන්නේ නැහැ. ඔව්